ඔයා දන්නවද මේ ලෝකෙ බිලියනපතියෝ හොර රහසෙන් පාවිච්චි කරපු අභිරහස් පොතක් ගැන? අද ඒ පොතේ තියෙන රහස් ගැන ඉගෙන ගන්න 16 වෙනි දවසේ. ඔයා දන්නවද Microsoft කම්පැනි බිහි කරපු මේ ලෝකෙ හොල්ලපු බිලියනපතියෙක් වුණ බිල් ගේට්ස් එයා හාවර්ඩ් යුනිවර්සිටි එකේ ඉගෙන ගනිද්දි මේ පොත අහම්බෙන් හම්බෙලා යුනිවර්සිටි එකත් අතහැරලා දාලා ඇවිල්ලා මේ රහස් පාවිච්චි කරලා තමයි එයා Microsoft කම්පැනි එක බිහි කරලා තියෙන්නේ. ඒකෙන් එයා මේ ලෝකෙ හොල්ලන බිලියනපතියෙක් වුණා. මොකක්ද එහෙනම් ඒ අභිරහස් පොත? ඒක තමයි The Master Key System. එහෙනම් ඔයා මාත් එක්ක දිගටම එකතු වෙලා මේ පොතේ තියෙන රහස් ගැන මුලින් ඉඳන් ඉගෙන ගන්න. The Master Key System කියන අභිරහස් පොත ගැන කියලා දෙන්න අද 16 වෙනි දවසේ. ඊයේ මම ඔයාලට කියලා දුන්නා ඔයාලගේ ඇතුලේ අභ්‍යන්තර සූර්යයෙක් ඉන්නවා කියලා. අද අපි කතා කරන්නේ මේ අභ්‍යන්තර සූර්යයා අඳුරු වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. ඔයාගේ ජීවිතේට ප්‍රශ්න, ලෙඩ රෝග, දුප්පත්කම වගේ දේවල් එන්නේ ඇයි කියලා ඔයා කවදා හරි හිතලා බලලා තියෙනවද? තරලවම කිව්වොත් එහෙම වෙන්නේ ඔයාගේ ඇතුලේ ඉන්න සූර්යයා අඳුරු වුණාම. අපි ඊයේ කතා කරන්නේ ඔයාගේ ශරීරයේ තියෙන මණිපූර චක්‍රය ගැන. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් එකට කිව්වා solar plexus කියලා. මේක හරියට ඉර පායලා අපිට ඉර එළිය දෙනවා වගේ හැමතිස්සෙම ධනාත්මක ශක්තිය විහිදුවන්න ඕන තැනක්. හැබැයි අපි ජීවත් වෙන විදිහත් එක්ක මේක සම්බන්ධ වෙනවද? අපි නිතරම අනාගතය ගැන බය වෙනවා, ප්‍රශ්න ගැන හිතලා කනස්සල්ලෙන් ඉන්නවා, අනිත් අයගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරනවා. මේ වගේ ඍණාත්මක දේවල් හිතද්දි මොකද වෙන්නේ කියලා දන්නවද? අර ඔයා ඇතුලේ පායලා තියෙන සූර්යයා වටේ අලු වලාකුළු බැඳෙන්න ගන්නවා. ඉර එළිය නැති වුණාම ගහකොළ මැරිලා යනවා වගේ. මේ වලාකුළු නිසා අර සූර්යාගෙන් නිකුත් වෙන එහෙම නැත්නම් ඔයාගේ මණිපුර චක්‍රයෙන් නිකුත් වෙන ජීව ශක්තිය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා යනවා. ඒකේ භෞතික ප්‍රතිඵලය තමයි ඔයාගේ ඇඟට ලෙඩ රෝග එන එක, ඔයාගේ මනස අවුල් වෙන එක, ඔයාගේ මනස අවුල් වුණාම ඔයා වැරදි තීරණ ගන්න එක. එහෙම වෙලා ඔයාගේ ජීවිතේ හැමදේම කඩාකප්පල් වෙන එක. ඔයා දැනගන්න. බාහිර ලෝකේ ප්‍රශ්න නෙවෙයි, ඔයාගේ ඇතුලේ තියෙන ඔය කළු වලාකුළු තමයි ඔයාව වටන්නේ. හරි. එහෙනම් මේ බැඳිලා තියෙන කළු වලාකුළු අයින් කරලා ඔයාගේ අභ්‍යන්තරයේ වැහිලා තියෙන සූර්යයා ආයිත් පායවන්නේ කොහොමද? ඒ රහස මම ඔයාලට හෙට වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඒක නිසා දිගටම මේ වීඩියෝ සීරීස් එකත් එක්ක ජොයින් වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා unlimited view family එකත් එක්ක join වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අපේ YouTube channel එකේ link එක Instagram සහ TikTok වල bio එකේ තියෙනවා. ඒ වගේම Facebook වල first comment එකේ දාලා තියෙනවා.